1989 අංක 13 දරන නිෂ්පාදන බදු පනතේ තුන්වන වගන්තිය යටතේ පනවා ඇති නියමයට අනුව දුම්වැටි සඳහා නිෂ්පාදන බදු වැඩි කිරීමට අදාළ සවිස්තරාත්මක කරුණු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී අමාත්‍යාංශයේ නිලධාරීහු මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කළහ. දුම්වැටි සඳහා නිෂ්පාදන බදු වැඩි කිරීම ඊට අදාළ නිශ්චිත දත්ත නොමැතිව අනුමත කළ නොහැකි බව මීට පෙර පැවති මුදල් කාරක සභා රැස්වීමේදී කාරක සභාව ප්‍රකාශ කළ අතර ඒ අනුව දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද වැඩි කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාධාරණ දත්ත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. ඒ අනුව දුම්වැටියෙන් ලැබෙන නිෂ්පාදන බදු ආදායම් පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනය මගින් මෙම ගණනය කිරීමේ ක්‍රමය රජයේ ආදායම අඩුවීමෙන් මෙන්ම නිශ්චිත නිෂ්පාදන සමාගම්වලට ලාභ වැඩි කිරීමට හේතු වන අයුරු පෙන්නුම් කරන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මෙම බදු සංශෝධනය සත්‍ය වශයෙන් රජයට අදාළ බද්ද වැඩි කිරීම හේතු වන බව සාතික කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව නිෂ්පාදන බදු වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් තවදුරටත් පැහැදිලි කිරීම ලබා ගැනීමෙන් පසු නැවත සලකා බැලීමට රැස්වීමේදී තීරණය කරන ලදී.